හරි සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කුමා කරාටේ ඇකඩමිය අපි මේ 4 වෙනි වතාවට පටන් ගත්ත මේ අලුත් අවුරුදු උත්සවය. ඒ කියන්නේ සෝබාදරුවෝ ළමා සමාජය තමයි මේ අපේ දරුවන්ගේ මේ සමිතියේ නම. ඉතින් මේ 4 වෙනි වතාවට ආරම්භ කරපු ප්‍රෝග්‍රෑම් එකේ අපි පළවෙනි ඉවෙන්ට් එක අවසන් කරා. මේ වෙනකොට මැරතන් එක අවසන් කරලා තියෙනවා. ඉතින් මේ හොඳ දායකත්වයක් අපිට ලැබුණා මේ සැරේ මේ වැඩසටහන කරගෙන යන්න. මගේ ඉන්න හිතවත්තු විදේශගත වෙලා ඉන්න අය සහ අපේ දිවයිනේ දැනට පදිංචි වෙන්න අය හැම කෙනෙක්ම මට උදව් කරා. විශේෂයෙන්ම ඒ කට්ටියගේ පුද්ගලික නම් වශයෙන් කියන්න ගන්න නැහැ. මොකද මේ YouTube එකට අපිට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න ඕන නිසා ඒ මට දායකත්වය දක්වපු සියලු දෙනාට මේ දරුවෝ වෙනුවෙන් අපේ ගම වෙනුවෙන් මා කරාටේ ඇකඩමිය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මොකද අපි කෘතගුණ සැලකීමක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද අපි මිනිස්සුયો අනිත් ජීවීන් අතරින් වෙනස් වෙන කණ්ඩායම තමයි මිනිස්සු කියන්නේ. ඉතින් මේ මිලියන 2.5ක් විතර ඈත අතීතයක් තියෙන ලොකු ඉතිහාසයක් තියෙන ජාතියක් තමයි මේ මනුස්ස ජාතිය කියන්නේ. ඒකට සමහරුන්ට එහෙම තේරෙන්නේ නැතුව ඇති. මිලියන ගාණක් යන ලොකු පරිවර්තනයක ප්‍රතිඵලයක් තමයි අද මේ වෙනකොට ඉන්නේ අපි. ඒතර මෙතන අපේ පරණ අර ගෝත්‍රික ලක්ෂණ ඒවට කියන නිලීන ලක්ෂණ කියලා. ඒවා නැති කරන්න බෑ. ඒවා යම් යම් අවස්ථාවල එළියට එනවා. හැබැයි අධ්‍යාපනය හරහා මේ වගේ පොදු වැඩසටහන් මේ වගේ ළමා වැඩසටහන් හරහා අලුත් මේ දේශනවලින් අපේ මේ මනස සම්පූර්ණ වෙනස් කරගෙන යහපත් පුරවැසියෙක් විදිහට කොහොමද ඉස්සරහට යන්නේ ඒකට අවශ්‍ය මූලික સિદ્ધාන්ත මොනවද කියන එක තමයි මේවල අපි කරන්නේ. මෙතන එකමුතුකම තමයි විශේෂයෙන්ම බලන්නේ. එකමුතුකම දරා ගැනීම මේ ක්‍රීඩාවකදී අනිත් කෙනා ජයග්‍රහණය කරනකොට කොහොමද හිත හදාගන්නේ, අනිත් කෙනා පරදිනකොට එයාව සුබවාදීව දකින්නේ කොහොමද, එයාට මේ මෛත්‍රී සහගත අපි ඉන්නේ කොහොමද කියන ඒවා තමයි මේ ක්‍රීඩාවල් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සමහර විට හිතෙනවා මේ මහා විකාර වැඩ කියලා සමහර කෙනෙකුට හිතන්න පුළුවන්. ඒක මම කිව්වේ ඒකනේ ගෝත්‍රික ලක්ෂණ තියෙනවා. මේ නිව් ජෙනරේෂන් එක එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන මේ වර්තමාන තත්ත්වයේ තුල ජීවත් වෙන අපේ දරුවෝ මේ වැඩවලට එනවා අඩුයි. ඊට අමතරව දෙමාපියන්ටත් මේ සම්බන්ධ ලොකු අවබෝධයක් නැහැ සමහරුන්ට. ඉතින් කොහොම හරි මේ යම් පිරිසක් මෙතනට අපිට පැමිණලා තියෙනවා. ඒක ගැන සතුටුයි. අපි මේක දැන් 4 වෙනි පාරට පටන් ගත්තේ. එතකොට මේ අපි ඉස්සරවම 2023 දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකේදී අපි කරපු වැඩසටහනේ මේ හිටවපු ගස් තමයි මේ තියෙන්නේ. මේ ළඟම අපි දැනට දකින්න තියෙන්නේ 23 හිටවපු පොල් පැලේ, ඊට අමතරව කටුවනද පැලේ. 2024 හිටවපු ගහ අපි එළියේ තියෙනවා. ඒක වීඩියෝ එකක් අපි කරා මේ දවස් කීපයකට කලින්. ඒකට ගිහින් අපේ link එකේ බලන්න පුළුවන් කුමා කරාටේ YouTube channel එක. හරිද? එතකොට මෙතනින් මම අද දිනේ ඔයාලට අපේ දරුවන්ට අපි කියන්නම් පොඩි අදහස් ටිකක්. ලී ක්වන් යූ කියන ජනාධිපතිවරයා. ඔයාලා දන්නවා ඇති. එයා කොහෙද කියලා මට දැන් සෙනෙක මතකෙට එන්නේ නැහැ. එයා ගත්ත ඒ රට දියුණු කරන්න ක්‍රම තුනක්. පළවෙනි එක තමයි අවංක වීම. අවංක වීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය හොයාගන්න. ඊළඟට අනිත් එක තමයි කාර්යක්ෂමතාවය. අපි කොච්චර අවංක වුණත් වැඩක් නැහැ. වැඩක් කරනකොට කාර්යක්ෂම නැහැ. ඔහෙ බඩ ගන්නවා, හිතුමතේ කම්මැලිකම විට කකා, බීඩි කොට බිබි. එහෙම කල් මර ඉන්නවනම් ඒක කාර්යක්ෂම නැහැ. ඵලදායි නැහැ. අනිත් එක තමයි අවංක වෙන්න ඕනි, කාර්යක්ෂම වෙන්න ඕනි, වෙලාවට වැඩ කරන්න. කොච්චර අවංක වුණත් කාර්යක්ෂම වුණත් වැඩක් නැහැ. 7ට එන්න ගියොත් 8ට එනවා, 10ට එනවා. එහෙම වැඩක්. එහෙම නිසා තමයි අපේ රට මේ වගේ දුර්වල තත්යකට පත් වෙලා තියෙන්නේ. මොකද එක එක්කෙනාගේ හිතුමතේ වැඩ කිරීම නිසා. ඉතින් මේ අපි මේ කණ්ඩායමක් විදියට අපි ටීම් එකක් හොඳ වැඩක් අපි ඉස්සරහට කරොත් මේ ගම ඉක්මනින් ලස්සන කර හැකියි. අපිට ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. අනිත් එක තමයි පොඩි අයට මම විශේෂයෙන්ම කියන්නේ අපි දෙයක් කරනකොට අපි හිතනවානේ එක එක දේවල් කරන්න හිතෙනවා, අපිට මනසට එනවා එක එක අදහස්. එතකොට බලන්න මේ දේ කරන එකෙන් මට තියෙන වාසිය මොකද්ද, මට තියෙන අවාසිය මොකද්ද, මගේ ඒකෙන් අනිත් කෙනාට තියෙන වාසිය මොකද්ද, අනිත් කෙනාට තියෙන අවාසිය මොකද්ද, ඒ විදිහට හිතන්න. ඒක ගන්න මේ විදිහට හොඳද නරකද, ගුණද අගුණද, ඒක ඕනිම දෙයකට දාලා බලන්න. එහෙම බලලා හොඳ මේ පොසිටිව් මානසිකත්වයකින් හොඳ ධනාත්මක හෘදය හදාගන්න බලන්න. මොකද නැත්තම් අනිකට කෙලවුණත් කමන්නේ මට හරියනවා නම් වගේ එහෙම ඉන්න කණ්ඩායමක් මේ ලෝකේ ඉන්නවා. අනිත් මිනිහා මරලා හරි දැන් මේ වර්තමානයේ බලන්න හැමතැනම මිනිහ මැරු. මොනවද රුපියල් 100ට 200ට ලක්ෂයකට මොකක් හරි පොඩි සතුටක් වෙනුවෙන් අනිත් කෙනාගේ ජීවිතේ නැති කරනවා. අපි එහෙම තව කෙනෙක් මේ විනාශ කරලා ලබන සතුට ඒක සතුට නෙවෙයි. බුදුන් වහන්සේ කියලා තියෙනව නේද? අපි කෙනෙකුට දුකක් දුන්නොත් අපිට ඒක විඳින්න වෙනවා. කෙනෙකුට සතුටක් දුන්නොත් අපිට සතුට හම්බ වෙනවා.
මම මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය තමයි මේ අපි දක්වන්නේ හැම අවුරුද්දෙම මේක කරන්න උත්සාහ කරනවා. මේ අවුරුද්දේ අපිට සෑහෙන හොඳ ප්‍රතිචාරයක් තිබුණා. ඉතින් මම ඒ කට්ටියට මම මුලින්ම ස්තුති කරේ ඒකයි. ඒ දේ ප්‍රතිඵලය ලබන්නේ ඔයාලා. අපි මම මේ මහන්සි වෙන එකේ ප්‍රතිඵලය ලබන්නේ ඔයාලා. මට පොඩි සතුටක් තියෙනවා. මම මේ අවුරුද්දට මෙහෙම දෙයක් කරා. මට පුද්ගලිකව 7-5ක්වත් වියදම් වෙලා නැහැ මේ වැඩේ. පැහැදිලිද? අපිට දායක කරන්න පුළුවන් වර්ග තුනක් තියෙනවා. මුදල්, කාලය, ශ්‍රමය. පැහැදිලිද? මම මෙතන යොදවලා තියෙන කාලය සහ ශ්‍රමය විතරයි. මම 7-5ක්වත් වියදම් කරලා නැහැ. ඒකට හසුරුවලා තියෙන මනුස්ස සිතුවිලි. මිනිස්සු අතරේ හොඳ සම්බන්ධතාවයක් හදලා තියෙනවා. විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. කෙනෙකුට අපි දෙයක් කිව්වහම මාව විශ්වාස කරන්න නම් අපි එයාලා අතරේ යම්කිසි විශ්වාසයක් ගොඩනගන්න ඕනේ. ඒ වුණොත් තමයි අපිට ඒ කට්ටිය ප්‍රතිලාභ ලබා දෙන්නේ. ඒක නිසා ඔයාලා බලන්න ඔයාලා මොකද මේ අවුරුදු උත්සව කරන්න කියන එක නෙමෙයි. ඔයාලා කවදා හරි සමාජයට එනවා. එතකොට ආයතන වලට යනවා. එතනදී තමන්ගේ කොටස් ටික හරියට කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. තමන්ගේ කොටස හරියට වෙනකොට අනිත් කොටස් ටික ඔටෝ වෙනවා. ඒ කියන්නේ හැමෝම තමන් කියලා හිතුවනම් හැමෝගෙම වැඩ ටික වෙනවා. ඒතර ගිහින් දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඔය දෙමව්පිය වහනවා සමහර විට ඔයාලා දන්නවා ආයතනයක වැඩට ගියාම මේ මොකක් හරි දෙයකට ගියාම එපා වුණාද නම් ඒ මනුස්සයා එන්නේ වොරියෙක්කින් එන්නේ. සතුටින් එන්නේ නැහැ. අපිට පුළුවන් නම් කෙනෙක් සතුටු කරලා යවන්න. අපි ළඟට එන කෙනෙක්ට නේද? අපිට කරන්න තියෙන යම් අපි මං කියන්නේ මේ තේ දීලා බිස්කට් දීලා එහෙම මේ ඉඳලා කෙසෙල් කවන්න එහෙම නෙවෙයි. ප්‍රිය වචනෙන් කතා කරලා හරි යවන්න පුළුවන් නම් එන්න මාමේ එන්න නැන්දේ එන්න මහත්මයා. එහෙම කතා කරලා ඒ ප්‍රිය වචනෙන් කතා කරලා යව සතුටු කරලා පිටත් කරලා හැරියොත් ඒ ආශිර්වාදෙම ඇති පුතේ ජීවිතේ වැජබෙන්නේ. පැහැදිලිද? ඔයාලා මේ පරිසරය බලන්න ඇති මේ ගමේ දැන් සමස්තයක් වශයෙන් ගත්තොත් මේ පරිසරේ කිසිම මේ හානිදායක කිසි දෙයක් නැහැ. මිනිහෙකුට දැකින්න මිනිහෙකුට ජීවිතේ දෙයක් ගන්න තමයි මේ ගම මේ මෙතන මං හදලා තියෙන්නේ. එහෙම හැදෙන්න මගේ මනස හොඳ වෙන්න ඕනේ පළවෙනි එක. හොඳ නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේක ඇතුලේ ඉන්න මිනිහා හොඳ වුණොත් තමයි බාහිර පරිසරය ලස්සන කරන්න පුළුවන්. තේරුණාද? ඇතුලේ ඉන්න මනුස්සයා බේබද්දෙක් නම් මංකොල්ලකාරයෙක් නම් මේ ස්ත්‍රී දූෂකයෙක් නම් ඒ වගේ ජරා පුද්ගලයෙක් නම් මේ වගේ පරිසරයක් ගොඩනගන්න බෑ. ඔයාලා සමාජයේ වුණ තරම් මිනිස්සු දකින්නවා පරිසරයක් දැකලා ඇති ඒ කට්ටිය කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. ඒවත් අවබෝධයට ගන්න. ඉතින් මේ මම වැඩි කතාවකට පටන් යන්නේ නැහැ. මොකද මේ අද දවසේ මම කිව්වා අදහස් කීපයක්. ඔයාලා නැවත රිපීට් කරලා මේක බලා ගන්න පුළුවන් YouTube එකට අද දානවා. මේ කතා කරපු දේ. එහෙම නැතුව ඔයාලා මෙතන ඇවිල්ලා ජොලි කරලා මේවා ක්‍රීඩා කරලා ඔක්කොම කරලා හවස් වෙද්දී තෑගි ටිකත් අරගෙන ගියාට පස්සේ ආයෙ ලබන අවුරුද්දේ මේක එනකන් ආයෙ අමතකයි. ඒ අමතක නොවි අපි හැමෝම පේන්න අපි හිටපු කණ්ඩායම් කරපු දේ දකින්න අද දවසේ මේක අපි channel එකට දානවා. ඉතින් YouTube එක බලන ඕනි කෙනෙකුට පුළුවන් ලබන අවුරුද්දට අපි වෙනුවෙන් දායකත්වයක් දෙන්න. ඉතින් ඒ නිසා තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ වෙනකොටත් මේක බලලා තියෙනවා මම හිතන්නේ අපේ මම වීඩියෝ එකක් දැම්මා ඉල්ලීම් කරලා කට්ටිය බලලා විතරයි තියෙන්නේ. එතනින් එහාට ඔළුවට ගිහින් නැහැ වැඩි පිරිසකට. මෙහෙම නෙවෙයි. අපිට යම් කෙනෙක්ගේ වේදනාවක් දුකක් දැනෙන්න ඒකට කියනවා සහකම්පනය කියලා. එම්පති. අනිකාගේ වේදනාව අනිකාගේ දුක දැනෙන්න ඕනේ. ඔයාලට ඒක තේරෙන්න ඕනේ. දැන් ඔයාලා ගම්මල තාත්තලා ඔයාලා වෙනුවෙන් යම් කිසි කැපකිරීම කරනවා. එතකොට අඩුතරමේ එයාලට ගේ හරි අතු ගාලා දෙනවනේ. නේද? පොල් ටිකක් ගාලා දෙනවනේ. උදේ නැගිටින එකත් ලොකු දෙයක් නේ. උදේ නැගිටලා ඉස්කෝලේ යන එක කාටවත් වාතයක් වෙන්නේ නැති. මම එහෙම හිතන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අපි ලස්සනට වැඩ කරගමු. අතපය තුවාල කරගන්න එපා. හැමෝම ක්‍රීඩාවට ඉදිරිපත් වෙන්න. හැමෝම ජය ගන්න. හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක් වෙන්න කියලා ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.